ඉතින් අද වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට අරන්ගෙන්නේ ගොඩක් අය අහලත් තිබ්බා කොහොමද මේ දේවල් ප්ලෑන් කරේ කොහොමද කරේ කියලා. ඉතින් කොහොමද කරේ කියන පළවෙනි ස්ටෙප් එකේ ඉඳලම අරන් එන්න ඕගොල්ලන්ට හිතුවා. ඉතින් පළවෙනි ස්ටෙප් එක විදියට මම කරේ ලොකු අයිඩියා එකක් අත්දැකීමක් නැති හින්දා ඉන්ටර්නෙට් එකෙන් පික්චර්ස් අරගෙන YouTube එකෙන් වීඩියෝස් බලලා එක දේවල් ෆලෝ කරලා තමා අයිඩියා එකක් අරගෙන කිචන් එක මේ විදියට එන්න ඕනි කියලා රෆ් අයිඩියා එකක් ඔලුවට ගත්තේ. ඉතින් ඒවා මොන පික්චර්ස්ද බැලුවේ මොනවාද අපි සර්ච් කරලා මේක අයිඩියා එක ගත්තේ කියලා එකින් එක ඔයගලන්ට කියන්න යන්නේ. මේ විදියට ඔයගොල්ලොත් ප්ලෑන් කරලා පටන් ගත්තොත් අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන්. මොකද නැත්තම් සමහරක් වෙලාවට ගොඩක් දේවල් අපිට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නැත්තම් ලොකු වේදමක් යන්න පුළුවන්. ආපහු ඒවා දෙපාරක් තුන් පාරක් කරන්න නැතුව අයිඩියා එකක් අරගෙන හොඳ ප්ලෑන් එකකට අනුව කරොත් එහෙම අනිවාර්යෙන් වැඩේ සක්සස් වෙනවා. ඉතින් මම මුලින්ම අයිඩියා එකක් මුකුත්ම ඔළුවේ නැතුව පටන් ගත්තේ මේ විදිහට. මුලින්ම කිචන් එකේ ෆොටෝ එකක් අරගෙන ඒක හෝම් AI කියලා ඇප් එකක් තියෙනවා. මේක සල්ලි දීලා කරන්න ඕන ඇප් එකක්. නමුත් පළවෙනි පින්තූර තුන ඒගොල්ලෝ නොමිලේ හදලා දෙනවා. ඒ හින්දා මුලින්ම මං කරේ මේ වගේ පික්චර් එකක් අරගෙන ඒක හෝම් AI එකට දාලා බැලුවා කොහොමද මොඩර්න් කිචන් එකක් හදාගන්න කියලා. ඉතින් ඒකට ආවේ මෙන්න මේ වගේ පින්තූරයක්. ඉතින් ඒකෙන් මම පොඩි රෆ් අයිඩියා එකක් ගත්තා. ඒ කියන්නේ සල්ලි විදන් කරොත් හොඳ එලියක් කුස්සියට ගන්න පුළුවන් කියලා. ඉතින් ඊට පස්සේ මේ පික්චර් එකේ තියෙන්නේ මම ඕපන් කිචන් විදිහට සර්ච් කරලා බලපුවම ඕපන් කිචන් ආපු එක ෆොටෝ එකක්. මේකේ අයිඩියා එකෙන් තමයි අපි ඕපන් කිචන් එක කරන්න පටන් ගත්තේ. ඊට පස්සේ අපිට ඕපන් කිචන් එක බිත්තිය සම්පූර්ණයෙන්ම කඩන්න බැරි වෙච්ච හින්දා මේ විදිහේ කවුලුවක් විදිහට ඕපන් කිචන් එක කරන්න පුළුවන් කියලා ඒ අයිඩියා එක ගත්තේ මේ ෆොටෝ එකේ. ඊට පස්සේ මට ඕනි වුණා ඇත්තටම කළු පැන්ට්‍රි කබඩ් ගහලා ඒකට වයිට් ගෝල්ඩ් මික්ස් කරොත් කොහොමද තියෙන්නේ කියලා. අන්න ඒ අයිඩියා එක ගන්න තමයි මේ පික්චර් එක මම හොයලා ගත්තේ. එතකොට මට තේරුණා බ්ලැක් එකට ගෝල්ඩ් ගියාම වයිට් එකත් එක්ක හොඳ එලියක් එනවා කියලා. ඊට පස්සේ පැන්ට්‍රි කබඩ් වල නම් මට ෆුල්ම අයිඩියා එක ගත්තේ මෙන්න මේ වීඩියෝ එකෙන්. මේකෙන් තමයි මම දැක්කේ ඇතුළ ගෝල්ඩ් පාට ආවම කොහොම එලියක් එනවද, බ්ලැක් ෆිනිෂින් එක කොහොමද තියෙන්නේ, ගෝල්ඩ් බ්ලැක් මික්ස් වෙනවම හොඳ ලස්සනක් එනවද, මෙන්න මේ විදිහට ලයිට් දාන්නේ කොහොමද, මේ වෝල් ටයිල් එක වයිට් උනොත් බ්ලැක් එකට ගැලපෙනවද, මේ ඔක්කොම අයිඩියා එක ගත්තේ මෙන්න මේ වීඩියෝ එකේ. ඒ වගේ ඔයගොල්ලොත් කැමති මොකක් හරි එක වීඩියෝ එකක් තියාගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් ඒක ෆලෝ කරගෙන යන්න. ඊට පස්සේ මේ තියෙන්නේ අපි හොයලා ගත්ත ටයිල්. මේ විදිහට එක ටයිල් බලලා ගොඩාක් අපි ටයිල් බලලා ගණන් අහලා පැන් වලට ගිහිල්ලා තමයි මෙන්න මේ විදිහට මේ ටයිල් ගත්තේ. ඒවත් අපි ගෙදර ෆොටෝ අරන් ආවිල්ලා ගොඩක් වෙලාවට කුස්සියේ ඉඳගෙන ඉතලා බැලුවා මේක හරියයිද කියලා. ඒ ටික ඉවරෙන් පස්සේ මුලින්ම මාත් මගේ වයිෆුත් එකතු වෙලා මුලින්ම කරේ මෙන්න මේ විදිහට රෆ් අයිඩියා එකක් අරගෙන අපි ඇඳලා බැලුවා කිචන් එක මේ විදිහට આવොත් හොඳයිද කියලා. ඕගොල්ලොත් ඒ වගේ රෆ් ස්කෙච් එකක් ගහගත්තොත් එහෙම ගොඩක් වටිනවා. මොකද අපිට එකපාරට හැමදේම ඔළුවේ තියන් කරගන්න බැරි හින්දා එතකොට ගණන් වරදිනවා අපහුව ඒකම වැඩේ කරන්න වෙනවා, බිත්ති කඩන්න වෙනවා, මේවා කරන්න බැරි හින්දා මේ අපි ඊට පස්සේ පැන්ට්‍රි කබඩ් වලට එයාට ගිහිල්ලා පෙන්නුවා මේ අපේ ස්කෙච් එක. ඒ පැන්ට්‍රි කබඩ් වල කෙනත් ගොඩක් කැමති වුණා අපි ස්කෙච් එකක් ඇඳගෙන ඇවිල්ලා තිබ්බ හින්දා. මොකද එයාට තේරුණා අපි උනන්දුවෙන් වැඩේ කරන කෙනෙක් කියලා. ඊට පස්සේ මේ හත් එක්ක එකතු වෙලා අපි ඇඳ ගොඩක් තියෙනවා පෙන්සිල් ස්කෙච්. ඉතින් ඔයගොල්ලන් තේරෙන්නේ නැති මෙච්චර මේ ඇඳලා තමයි අපි මේ ෆුල් අයිඩියා එක ගත්තේ. ඔයගොල්ලන් තේරෙන්නේ නැති කොච්චර ඇඳලා මහන්සිලා තියෙනවද කියලා. ඊට පස්සේ මේ තියෙන්නේ අපි වෝල් ඩිසයින් වලට සහ අපේ ෆ්‍රිජ් එක ටිකක් පරණ හින්දා ඒකට ස්ටිකර් එකක් හොයන්න ගියා. ඒ ස්ටිකර් බලද්දි මෙන්න මේ වගේ වෝල් ඩිසයින් එක දේවල් අපිට හම්බුණා. ඒවයින් ගත්ත ෆොටෝ තමයි. ඒව නම් ගොඩක් ගණන් හින්දා අපි ගත්තේ නෑ. අපි ගත්තේ මෙන්න මේ වගේ ස්ටිකර් එකක් ෆ්‍රිජ් එක අලවන්න. අපි ඒකත් ඔයගලන්ට ඉස්සරහ වීඩියෝ එකක් අරන් එන්න. හරි. ඉතින් ඊට පස්සේ අපිට ඕනේ වුණා අපේ බ්ලෙන්ඩර් එක, රයිස් කුකර් එක, oven එක, මේ වගේ දේවල් තියන්න ස්ටෑන්ඩ් එකක්. මොකද අපේ කිචන් එකත් පොඩි හින්දා මෙන්න මේ වගේ පික්චර් එකකින් තමයි අපි අයිඩියා එක ගත්තේ. තට්ටු විදිහට එකිනෙකට උඩින් කොහොමද මේ වගේ රාක්කයක් ගහගන්නේ කියලා. ඒකත් අපි පැන්ට්‍රි කබඩ් ගහන එක්කෙනාටම කියලා ස්කෙච් එකක් අරගෙන මිනුම් බල්ලා ඒකට තැනක් දාගත්තා. එතකොට අපේ ෆ්‍රිජ් එක තියන්න ඕනේ අයිඩියා එකත් මේ විදිහට හදාගන්න අපි ගත්තේ මෙන්න මේ ෆොටෝ එකේ. එතකොට මේ තියෙන්නේ ලයිටින් දාගන්න ඕන විදිහ අයිඩියා එක ගත්ත ෆොටෝ එක. ඒ කියන්නේ LED ස්ට්‍රිප් තියෙනවා. ඒ කියන්නේ ලයිට් හයි කරන්න නැතුව ලයිට් වැල වගේ තියෙන ස්ට්‍රිප්ස් තියෙනවා. ඒවා භාවිතා කරලා තමයි අපි පැන්ට්‍රි කබඩ් එක යටින් හයි කරලා මේ විදිහට ලයිටිං එක හදාගත්තේ. මේ තියෙන්නේ අපි අයිඩියා එක
බලන්න ලයිට්ස් එහෙම කොහොමද තියෙන්න ඕන කියලා බලපු තවත් ෆොටෝ. ඒ වගේම මෙන්න මෙතනින් තමා මම AI යූස් කරලා අපේ කොහොමද කිචන් එක අනාගතයේ අපි හදපුවම එන්නේ කියලා ඔළුවට දාගත්ත ෆොටෝ එක තියන්නේ. මෙන්න මේ ෆොටෝ එකෙන් මම AI එකට දාලා ඕගොල්ලන්ට උනත් පුළුවන් chat GPT එකට දාලා මේ පැන්ට්‍රි කබඩ් කළු කරලා දෙන්න, මෙන්න මේක අයින් කරලා දෙන්න, මේ විදිහට ටයිල් එක දාලා දෙන්න, අපේ කිචන් එක මේ විදිහයි තියෙන්නේ, ඒ විදිහට මේක හදලා දෙන්න කිව්වහම එයා හදලා දෙනවා. ඉතින් මම මේව ෆොටෝ එක යූස් කරලා ඊට පස්සේ හදාගත්ත ෆොටෝ එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම ආපහු වෙනස් කරලා මේ ඉස්සරහා දින ටේබල් එක අයින් කරලා මට රෆ් අයිඩියා එකක් ගන්න පුළුවන් විදිහට මෙන්න මේ ෆොටෝ එක හදාගත්තා. ටිකක් අමාරු වෙන්නත් පුළුවන්, නමුත් ඔයගොල්ලෝ ඒක යූස් කරද්දී ඔයගොල්ලන්ට අයිඩියා එකක් එනවා කොහොමද යාට කියලා හදා ගන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ ෆොටෝ එකත් ඔය දැන් පෙන්නපු කලින් ෆොටෝසුත් බලාගෙන තමයි අපි ෆුල් අයිඩියා එකක් අරගෙන තමයි මේ වැඩේ ටිකෙන් ටික පටන් ගත්තේ. හරි, ඉතින් අපි මේ පොඩි වීඩියෝ කෑල්ලක් අරගෙන ආවේ කොහොමද ඔයගොල්ලන්ගේ රෙනොවේෂන් එක පටන් ගන්නවා නම් ප්ලෑනින් කරගන්න ඕනේ කියලා. ඒක තමයි ප්‍රධානතම දේ. ඉතින් මේ වගේ ඔයගොල්ලොත් ඔයලා බලලා ස්ක්‍රීන්ෂොට් අරගෙන ඒවා AI එකට දාලා ඔයගොල්ලන්ට ගැලපෙන විදිහට හදාගෙන වැඩේ පටන් ගත්තොත් ගොඩක් සාර්ථක වෙනවා. මොකද ඔයාට අමාරුයි මේක කොහොමද ඔක්කොම ඔළුවේ දාගෙන කරන්න කියලා හිතන්න. ඉතින් ඒ හින්දා මේ වගේ ස්ක්‍රැච් එකක් නැත්නම් ෆොටෝ එකක් තියෙනවා නම් අපිට පුළුවන් එකින් එක බලාගෙන ලස්සනට වැඩේ කරගෙන යන්න. ඉතින් ඕගොල්ලොත් මේ විදිහට ඔයගොල්ලෝගේ ඒවා හැදලා තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඉස්සරහට අපි ෆ්‍රිජ් එක කොහොමද ලස්සන කරේ, වෝල් එක කොහොමද ලස්සන කරේ, පැන්ට්‍රි කබඩ් ටික කොහොමද කරගත්තේ, ඒවල ගණන් කොහොමද, ඒ වගේම සෙවිලිම කොහොමද කරේ, ටයිල් කොහොමද කරේ කියලා මන්ට තවත් වීඩියෝ එකකින් අරන් එන්න. එකක් ගිහිල්ලා එන්න.